අද බටලන්ද ගැන අපි කතා කරනකොට අපි දන්නවා මොනම රටක වුණත් ශිෂ්ටාචාර ශිෂ්ට සම්පන්න සමාජයක් හැටියට කවුරු හරි ක්‍රූර වද හිංසා වලට ලක් වෙලා තියෙනවා නම් ඒක අපි හෙලා දකිනවා. ඒ වගේම තමයි නීති විරෝධී යමක් කරලා තියෙනවා නම් ඒක නීතිමය මාර්ගයෙන් ක්‍රියා කරන්න ඕනේ. ඒකේ කිසි ගැටලුවක් නැහැ. අපි දැක්කා මේ පසුගිය දිනවල මාධ්‍යයේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සහෝදරයාව ඝාතනය කරනවා ඇස් දෙකෙන් දුටු සාක්ෂිකරුවෙක් පුද්ගලෙක් ඉදිරිපත් වෙලා කතා කළා. ඉතින් අපිට අහන්න තියෙන්නේ අනුර කුමාර දිසානායක වර්තමාන ජනාධිපතිවරයා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ කාලයේ ජනාධිපතිනියගේ කාලයේ ඉතා ප්‍රබල කැබිනට් ඇමතිවරයෙක් වෙලා හිටියා. එhmenan ඇයි මේ වාර්තාව ඒ වෙලාවේ ඉදිරියට ගත්තේ නැත්තේ? ඒ වගේම තමයි මජ්ජිපාල සිරිසේන ජනාධිපතිතුමා ඉන්නකොටත් අනුර කුමාර දිසානායක මැතිතුමා ඉතා ප්‍රබල චරිතයක් රඟපෑවා දූෂණ විරෝධී කමිටුවේ. එතකොට ඇයි මේ වාර්තාව එළියට ගත්තේ නැත්තේ? එදා තමාගේ පක්ෂයේ නායකයාව ඝාතනය කර සම්බන්ධයෙන් තියෙන මේ බටලන්ද සහ මේ බටලන්ද කොමිසම ඇයි ඒ වෙලාවේ ගත්තේ නැත්තේ කියලා ඇත්ත වශයෙන්ම ප්‍රශ්නයක් මතුවෙනවා. මම හිතන්නේ ඇත්ත වශයෙන්ම මේක මේවර මේ බටලන්ද කොමිසම ඉදිරියට නැත්තම් කරලියට එහෙම බෙදුම්වාදී ඩයස්පෝරාවේ සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශද්‍රෝහී කුමන්ත්‍රණයක් හැටියට තමයි මම මේක දකින්නේ. ඒ මොකද අපි දන්නවා අල් ජසීරා කියන ඒ මාධ්‍ය සාකච්ඡාවට රනිල් වික්‍රමසිංහ මැතිතුමාව කැඳවලා ඒ ඔඩියන්ස් එක සම්පූර්ණයෙන්ම කොටි හිතවාදී සභාවක් එතන තිබ්බේ. එතෙන්දී ප්‍රශ්නයක් එතුමාගෙන් මේ බටලන්ද කොමිසම නැත්තම් මේ අවුරුදු 25ක් පැරණි කොමිසම් වාර්තාවක් 25කටත් වඩා පැරණි කොමිසම් වාර්තාවක් ඇයි මේ අල් ජසීරා මාධ්‍ය සාකච්ඡාවට ගන්නෙ? එතකොට ඒක අරගෙන ඒ තුලින් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කටින් මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරගෙන නැහැ කියලා කියවලා මේ වෙලාවේ ඒක පාර්ලිමේන්තුවට දාන්නේ වෙන කිසිවක් නිසා නෙමෙයි. අද වෙනකොට ජෙනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයේ අද වෙනකොට එක්ස්ටර්නල් මෙකැනිසම් ඒ කියන්නේ බාහිර යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. අපේ රටේ යුද්ධයට නායකත්වය දුන්න දේශපාලන සහ හමුදා නායකයින් වද හිංසා කළා, මානව හිමිකම් කැඩුවා, යුද්ධ අපරාධ කළා. ඒකට විරුද්ධව සාක්ෂි එකතු කරන මේ වෙලාවේ මේ බටලන්ද කොමිසමේ වාර්තාව ගැනලා අපි ඊටාම දැඩි ලෙස මානව හිමිකම් කඩ කරපු රටක් හැටියට මේ ලෝකයට හඳුන්වලා දෙන්නකත් දරන ඊටාම දරුණු පාවාදීමක් හැටියට තමයි මම මේක දකින්නේ. ඒක සම්පූර්ණයෙන්ම අපේ යුද හමුදාව නැත්නම් හමුදාව සම්පූර්ණයෙන්ම පාවාදීමක්. මොකද මීට ඉස්සෙල්ලා මේක මේ කොමිසම එළියට දාන්න තියෙන බොහෝ අවස්ථාවත් මැගහැරලා මේ සංවේදී මොහොතේ මේ වෙලාව වෙනකොට 46.1 ජෙනීවා යෝජනාව අනුව අපිට විරුද්ධව බාහිර යාන්ත්‍රණ ක්‍රියාත්මක කළා. ඒක ඩොලර් මිලියන 4ක් පමණ වසරකට දෙනවා මානව හිමිකම් කවුන්සිලෙන් ඒ කොමිසමට ඒ කොමිටියට. ඒකේ ඒ වගේ අපිට විරුද්ධව මානව හිමිකම් කඩ කළා නැත්නම් යුද්ධ අපරාධ කළා කියලා සාක්ෂි එකතු කරන මේ අවස්ථාවේදී අපේ රටේ මේ විදිහට දරුණු ලෙස මානව හිමිකම් කඩ කළාය කියලා ඒක වාර්තාව එළියට දක්වන්නේ එළියට දාන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ඒ දේශද්‍රෝහී කුමන්ත්‍රණයක් ඒ වගේම බෙදුම්වාදී ඩයස්පෝරා සමග එකතු වෙලා. ඉතින් ඒක ඇත්ත වශයෙන්ම අපි මේ වෙලාවේ හෙලා දකිනවා කියන එක ඉතා පැහැදිලිව කියන්න ඕනේ. එහෙමනම් මේ බටලන්ද කොමිසම එළියට දානවා නම් තවත් කොමිසම් වාර්තා ඕන තරම් තියෙනවා. අපි දන්නවා ප්‍රේමකීර්ති අල්විස් කියන්නේ ඉතාම ප්‍රවීණ ජනතා ආදරයට පාත්‍ර වෙච්ච ප්‍රවීණ මාධ්‍යවේදියෙක්. එතුමාව ඝාතනය කළා. ඒ වගේම තමයි තේවිස් ගුරුගේ ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිතුමා එතුමාව ඝාතනය කළා. සාගරිකා ගෝමස් කියන කලාකාරණිය මේ ඝාතනය කළා. ඒතකොට සංඝරත්නය පොද්දර මුල්ලේ හේමාලෝක හාමුදුරුවෝ, කොටිකාවත්තේ සද්දාතිස්ස හාමුදුරුවෝ, ඒ වගේම වැල්ලේතොට පඤ්ඤාතිස්ස හාමුදුරුවෝ ඇතුළු සංඝයා වහන්සේලා 49කට අධික සංඛ්‍යාවක් ඝාතනය කළා. ඒ සම්බන්ධයෙන් උණුත් කොමිසම් වාර්තා තියෙනවා. ඒවත් එළියට දක්වන්න ඕනේ කියන එක තමයි මේ අවස්ථාවේදී මම කියා සිටින්නේ.